අද මං කරන්නේ ටිකක් අමාරු වැඩක්. මගේ අතේ තියෙන රුපියල් 1000ක් විතරයි. මම මේ 1000න් අද බොදුලක් හදනවා. මට මේක කරන්න පුළුවන් නේද බැරිද කියලා දන්නේ නැහැ. මං කොහොම හරි වුණාට මේක කරනවා. මොකද මේ පැත්තට වහිනවා. මොකද මම මේ වීඩියෝ එක ගන්නේ අවුට්ඩෝර්. මම කඩේට යන්න තමයි හදන්නේ. අපේ දා පොඩි මල්ලි කෙනෙක් ඉන්නවා. එයාත් දැන් එනකමල්ලු. මම කියද්දිම ඩයල් එක එනවා. ඉතින් මොකද වෙන්නේ කසුම් මල්ලි? අද වැඩේ කරමු. බොරු මානසි දාන්න එපා. ඒ යාළුවනේ ඉතින් මං ඔයාලට කිව්වේ මං ගාව රුපියල් 1000ක් තියෙනවා කියලා. ඉතින් රුපියල් 1000ක් මල්ලක තිබුණාට මං ගාව වෙනම තියෙනවා අපේ වත්තෙන් කඩමු පෝල් ගෙඩි 5ක්. ඉතින් මේ 5 අර අනිත් බඩු ටික ඔක්කොම මේ 1000න් තමයි ගන්න ඕනේ. එනම ගහලා අකුලෝලම පල්ල. අප බලමු මේක කරන්න පුළුවන් වේද? යාළුවා අපි ගත්තා බ්‍රවුන් සුගර්. බ්‍රවුන් සුගර් ගත්තා දැන් අපිට තව ගන්න තියෙනවා ඔත්තේ තාල් පිටි එක. ඒක නම් මේක නැති පාටයි බලමු. යාළුවා ඉතින් එතනට මම බ්‍රවුන් සුගර් ගන්න විතර 288ක් ගියා. දැන් මට තව දැන් මම ගන්න ඕනේ කජු එනසාල් ඒ ටික ගන්න ඕනේ. අපි යන් ඒ ටික ගන්න. මම කීල්සෙන් ගත්තේ බ්‍රවුන් සුගර් විතරයි. බ්‍රවුන් සුගර් වලට ගියා මට 288ක්. 288යි ඊට පස්සේ මග්ගාව වුණා. ඒ 80 නිබ්බුඩු ගත්තා. ඉතින් මට වැඩේ කරගන්න පුළුවන් වුණා රුපියල් 10න්. එල යාළුවනේ ඉතින් මොකද වෙන්නේ? ඉතින් අද අපි යන්නේ දොදොලක් හදන්න යාළුවනේ. ඉතින් අපි වාද බඩු ටිකක් ගත්තා. අද ඉතින් සුපිරට දොදොලක් හදනවා. උඹනේ බඩුව. උඹ බඩුව. දැන් හරිනේ උඹට. බලමු දොදොල. ඉතින් ප්ලේස් එකට ඇවිල්ලා ඉන්නේ. මේ තමයි ප්ලේස් එක. කසුමල්ලි ගැම්මට දාලා යනවා. තාලුක අපි ලිපත් හදාගත්ත ගැම්මටම උසත් ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් යන්නේ දැන් තමයි මං ආස නැතිම වැඩේ තියෙන්නේ පොල් ගාන එක. මේ වැඩේ නම් මං ආසම නැහැ. ඉතින් මේ වැඩේ කොහොම හරි මං කසුමල්ලි කියලා කරගන්න ඕනේ. ඔන්න යාළුවෝ ඉතින් දැන් පොල් ගෙඩි 5ක් වඩා පොල් ගෙඩි 6ක් තියෙනවා. මට පොඩ්ඩක් ඉස්සෙල්ලා වැරදුනා. වතුර දැම්ම. හරි යාළුවෝ ඉතින් පොල් ටික නම් බිඳගත්තා ඔක්කොම. දැන් තියෙන ඉතින් පොල් ගාන්න තමයි මං ආස නැති වැඩේ. අපේ කසුමල්ලි පොල් ටික ගානවලු. ඒවා තමයි පොල් ගන්නෙ. හරි ඉතින් යාළුවෝ ඕන දැන් දොදොල හදාගන්න ඔක්කොම ලෑස්ති. ඉතින් තව පොඩි වැඩ ටිකක් තමයි තියෙන්නේ. මං ගොඩක් බයෙන් ඉන්නේ වුණාට මම මේක කරගන්න පුළුවන් වේද කියලා. මොකද මං කවදාවත් හදලා නැති නිසා. ඒත් මම මේ වැඩේ අතාරින්නේ නැහැ. මම මේ වැඩේ කොහොම හරි කරනවා. ඉතින් ඒක අපි හදාගෙන තියෙන්නේ. දැන් මේක පෙරා ගන්න ඕනේ අපි. හරි ඉතින් අපි කිරිය ගණන් දාගත්තා. දැන් ඉතින් මේකට එනසාල් සීනි ලුණු ඒ ටික දාගන්න ඕනේ. ඒ ටිකත් අපි දාගමු. හරි ඉතින් මේක ලුණු දාගන්න ඕනේ කොච්චරද කියලා මං අත් දන්නේ නැහැ. ඒත් මම මේකට හැටි දෙකක් දාගත්තා. මං හිතනවා මම මේකට ගානට ලුණු දාගන්න නැති කියලා. එනසාල්ලට 6ක් දාගන්නවා. ඉතින් යාළුවනේ මං රුපියල් 1000කින් තමයි දුලක් හැදුවේ. දැන් හැදුවේ නෑ තාම හදන්න යන්නේ. පොඩි වැහි කරවලුකුත් තියෙනවා. නැත්නම් එහෙම වැඩේ චොර වෙනවා. අපි යම් වීඩියෝ එකට. ඉතින් මං කිව්වනේ ඔයාලට මං දොදොලක් හදන්න දැන් නෑ කියලා. ඉතින් මට අන්තිමේට තමයි මතක් වුණේ මේකට පිටි දාන්න ඕනේ කියලා. ඉතින් දැන් තමයි මේකට පිටි දාගත්තේ. තා පොඩ්ඩෙන් ඉතින් දොදොල් නෙවෙයි කන්න වෙන්නේ. අපි වෙනම සීනි 250ක් ගත්තා. දැන් ඒක සීනි කළු කරගන්න ඒක දාලා.
ඉතින් මම මේ දොදුල හදන්නේ කොහොමද කියලා ගොඩක් අයන් ඇහුවා. ඒ හැමෝම වගේ මට කිව්වේ සීන් එක හොඳට කළු කරගන්න ඕනි කියලා. නැත්තම් මේක හරියට පාට වෙන්නේ නැහැ කියලා. මේ පාටට මේක කළු කරගන්න ඕනේ. දැන් නම් ඉතින් මේක හොඳට පාට වීගෙන තමයි එන්නේ. හලා ඇඳි ගාලා පාවලා තියෙන අපි මෙතන උදේ 8 විතර තමයි වැඩ ටික පටන් ගත්තේ. දැන් 5ටත් ළඟයි. පොඩ්ඩක් පාරක් වුණා. සෑහෙන වෙලාවක් මෙතන හිටියා. ඔව් ඉතින් මං හිතුවේ මට මේක කරගන්න බැරි වෙයි කියලා. ඒ දැන්ටවත් මේක සාර්ථක වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේක බා ගන්නත් ඕනේ. තව පොඩි වෙලාවක් මේක තියෙන්නත් ඕනේ. හරි ඉතින් දැන් නම් මේක බා ගන්න තමයි යන්නේ. ඉතින් යාළුවනේ මේ දින මම හදපු දොදල මේකේ කජු දාලා තිබුණා. කජු ටික නම් අපේ කසුන් කාලා කැත්තක් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා. මේ උමල පෙරේදී මේ දැන් අපි මේකේ රස බලමු. මොන රසද බං මේ කජු ටිකක් ආපු subscribe